බනිස් ඔය වගේ දේවල් කියනකො පිටි කෑම පිටි ආර රොටි හරි මොනවා හරි කමන්නේ පිටි වල දාලා දෙන සංඝටක තියෙන ඒවාෙන් තමයි උගාත් දුරට පාන් කෑවත් බලපාන්නේ ඒ ටික තමයි. දැන් ඉතර පාන් ගෙඩියක් ගත්තම පස්සේ එහෙම ආවේ නැහැ නේ මිනිසුන්ට. දැන් ඔය දශක ගණනාවට එහා 80 දශකයේ 70 ඒ කාලේ පාන් කෑවේ නැති නෑනේ. දරපොන් වල පාන් කෑව ඒ හවදර පාන් අනිවාර්යෙන් කනවා. දැන් තියෙන ඒවා සංඝටක වලට දාලා තියෙන ඒවා එක එක මිශ්‍රණත් එක්ක විස අපේ ශරීරයේ ගත වෙනවා. විස ශරීරය ගත වෙච්චම පස්සේ ඇටමෙදුළු දක්වාම මේක යනවා. වැඩියෙන් පිටි ආහාර තමයි බලපාන්නේ. පිටි ආහාර හොඳ නැහැ. ඔව්. හොඳ නැහැ කියන්නේ ඒවට දාලා තියෙන ඒවා අනුව. ඒවල දාලා තියෙන ඒවා අනුව ඊට පස්සේ වෙනස් වෙනවා. වෙනස් වෙච්චම පස්සේ අතක් උස්සන්න බෑ, කකුලේ අමාරු, හන්දි වල කැක්කුම් ඒවා එනවා. ඊට පස්සේ අපේ ශරීරය තනිකර වේදනාවටම බර වෙනවා. මුළු සරුවම. එතකොට ඉතින් අතන යනවා කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, තීන් ටික ඔය ටික එනවා. නමුත් අර බලන්න ඕනේ අරක සනීප ගන්න කොහොමද කියලා. ඒක සනීප කරන්න කොහොමද කියලා බලන්නයි ඕනේ බෙහෙත් වලින් කරන්න ඕනේ. ඒක සනීප. දැන් මේක හැමදාම ප්‍රෙෂර් පෙති ටිකයි කොලෙස්ටරෝල් වලින් කරන්න ආවා. ඒ පෙති ටිකයි ඔක්කොම බිබී ඉතින් හැමදාම ඉන්න. එහෙමනේ රටේ තියෙන්නේ. ඒකනේ අද තියෙන රටේ තත්ත්වය. එහෙම දැන් ප්‍රෙෂර් වලට බෙහෙත් බොනායට මොකද්ද කියලා අහුවම ඔළුව කකිනවා. ඔළුව කකින ඇඟට පන්න ඒ ටික කියනවා. එතකොට එතනදී ලේවල ශක්තිය දුර්වලයි. ඒ කියන්නේ ඇඟ ඇතුලේ අයන් අඩුයි. අයන් අඩු වෙන හේතුව මේ ගෑස්ට්‍රික් කියන එක. ඒ අම්ලේ ජූස් වෙච්ච ආමේ. ඒ ආමේ අයින් වෙනවා. ඒ ආමේ අයින් වුණාට පස්සේ කකුල් වල වේදනාවක් නැහැ, අතපය කැක්කුණොත් නැහැ. ඇඟිලි වල තියෙන ඒ හැම එකම වේදනාවක් අඩු වෙන්නේ එතකොට තමයි.